ජනතාවනි මේ ඇවිත් ඉන්නේ ඔබේ හඬයි. ඔබ වෙනුවෙන් හඬ නගන්න තමයි මම ඇවිල්ලා තියෙන්නේ. සැප ගන්නවත් සැප විඳින්නවත් මම මෙතනට ආවේ නෑ. මම මෙතනට ආවේ ඔබ සියලු දෙනා සැප විඳින තැනකට මේ රට ගොඩනගන්න. මේ රට ගොඩ. මේ රටේ ආපු හැම කෙනාම සැප ගත්තා, සැප බින්දා. මිනිස්සු අපිට දුක දීලා ගියා. හැබැයි මං එහෙම නෙමෙයි. මම දුක ගන්නවා ඔබට සැප දෙන්න. මාව ඔබේ ගෙදර සහෝදරයක් විදිහට බාර ගන්න. මාව ඔබේ ගෙදර ලේලියක් විදිහට බාර ගන්න. මං ඔබේ ගෙදර දුවෙක් විදිහට බාර ගන්න. මං ඔබේ ගෙදර යාළුවෙක් විදිහට බාර ගන්න. මේ රටේ කාන්තාවන්ට කොයිද තැනක්? මම කාන්තාව වෙනුවෙන් හඬ නගන්න ආපු සිංහ දේනුවක්. මේ රට කාන්තාවක් කොයිද තැනක්? මේ රට මව් රට කියලා නේද කියන්නේ? මේ රට මව් රට කියලා කිව්වට කොයිද මේ රට මවට අයිති? මවට රට තියා මවට ගේවත් අයිති නෑ. ගේවත් අයිති නෑ. අඩුම තරමේ තමන්ගේ කුසෙන් ඉවතන දරුවන්ටවත් මවකට පුළුවන් කමක් නැහැ තමන්ගේ වාසකම් දෙන්න. ඔක්කොම පිරිමින්ට අයිති. ඔක්කොම පිරිමින්ටයි අයිති. ඇයි පුරාණේ නම් ගෑනුන්ට දුන්න හැන්ද පිරිමින්ට දුන්න පෑන. ග්‍රන්ථ ලිව්වේ කවුද? ගෑනුද? ග්‍රන්ථ හැම එකක්ම ලිව්වේ පිරිමි. උන් ඉතින් උන්ට ඕන විදියට ග්‍රන්ථය ලිව්වා. ගෑනු කුස්සියේ ඉන්න කියලා ග්‍රන්ථය ලිව්වා. පිරිමි දෙවියෝ කියන තැනට උන් ග්‍රන්ථයේ ලිව්වා. අනේ ඉතින් ගෑනු අපිත් අර ග්‍රන්ථයේ තියෙන දේවල් විදියට පිරිමියා දෙවියෙක්ට සමාන කරා. ගෑනු අපි කුස්සියේම හිටියා. එහෙම නේද? එහෙම නේද? එහෙනම් කාන්තා අපි ග්‍රන්ථ ලියන්න පටන් ගන්න ඕනේ. කාන්තා අපි පෑන අතට ගන්න ඕනේ. ඉතිහාසයේ ග්‍රන්ථ අපි වර්තමානයේ ග්‍රන්ථ ලියමු. කාන්තාවට තැනක් දීලා අපි ග්‍රන්ථය ලියමු. කාන්තාවන්ට තැනක් ඕනේ. ඒ තැන කවුරුත් අපිට දෙන්නේ නැහැ. කවුරුත් අපිට දෙන්නේ තැන අපි ගන්න ඕනේ. ඒ තැන ගන්න නම් මාව මේ තැනේ තියන්න ඕනේ. එහෙනම් මොකද්ද ඔයගොල්ලන් කරන්න ඕනේ? මට ඡන්දය දෙන්න ඕනේ. දීලා බලන්න. අපි ග්‍රන්ථයක් ලියමු. ගැහණුන්ටම කියලා ග්‍රන්ථයක් ලියමු. එතකොට තේරෙයි. ගැහණු අපි කොහෙද ඉන්න ඕනේ කියලා. අන්න එදාට අපිට සාඩම්බරෙන් කියන්න පුළුවන් මේ රට මගේ රට මා ඉපදුණු රට හැදෙන වැඩෙන රට මගේම මව් රට.